ආයිබෝන් අයවැය කාරක සභා විවාදයේ අද 10 වෙනි දවසේ. ඉතින් අද දිනේදී අමාත්‍යාංශ 3ක් විවාදයට ලක් කරන්න නියමිතයි. ඒ තමයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය. මුලින්ම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට 2025 දී මුදල් වෙන් වෙලා තියෙන කොයි විදිහටද? ඒ මුදලට සාපේක්ෂව 2026 මුදල් වෙන් වෙලා තියෙන මොන ආකාරයකද කියන කාරණේ ගැන සැලකා බැලිය යුතුයි. ඒ අනුව 2025 දී මූලිකවම බිලියන 13ක මුදලක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට වෙන් වෙලා තියෙනවා. එම මුදල 2026 දී යම්කිසි අඩුවීමක් පෙන්වු කරනවා. ඒ අනුව බිලියන 11ක මුදලක් තමයි මේ වසරේදී වෙන් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ අමාත්‍යාංශයට ප්‍රධාන වශයෙන්ම අයත් වෙන දෙපාර්තමේන්තු ගැන කතා කරද්දී ප්‍රේක්ෂකර්ම දෙපාර්තමේන්තුව, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, කන්තලේ සීනි සමාගම, ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, ඒ වගේම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, මැණික් හා ස්වර්ණාභරණ පරීක්ෂණ ආයතනය, ඒ වගේම ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියත් අයත් වෙනවා. 2025 වසරේදී මේ අමාත්‍යාංශයට තිබිලා තියෙන ඉලක්ක මොනවද? නව කර්මාන්තපුරක් ඉදිකිරීම සහ පවත්නා කර්මාන්තපුරවල් 32ක යටිතල පහසුකම් වැඩි දියුණු කරන්න මිලියන 2000ක මුදලක් 2025 දී වෙන් වෙලා තියෙනවා. ඊට අමතරව පරිසර හිතකාමී ව්‍යාපාර සඳහා අඩු පොලි අනුපාතයකට ණය සපයන මිලියන 1500ක්, කුඩා සහ ක්ෂුද්‍ර ව්‍යවසායකයන් සඳහා අඩු පොලි අනුපාතයකට ණය සපයන මිලියන 4000ක් වශයෙන් මුදලුත් 2025 දී වෙන් වෙලා තියෙනවා. ඔව්, ඒ වගේම 2026 වසර සඳහා ක්‍රියාත්මක වෙන යෝජනා මොනවද කියලා සලකා බැලුවොත් දැනට ක්‍රියාත්මක වන ආයෝජන කලාපවල සේවා කලාප සංවර්ධනය කරන්න රුපියල් මිලියන 1000ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම තමයි කර්මාන්ත කලාප පිහිටුවීම සහ වැඩි දියුණු කිරීමේ වැඩසටහනට රුපියල් මිලියන 1000ක් වෙන් කරලා තියෙනවා. කර්මාන්ත අමාත්‍යාංශයේ කටයුතු මේ වගේ වෙද්දී ඊළඟට අපි කතා කරමු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය පිළිබඳව. 2025 වසරේදී අමාත්‍යාංශයට මුදල් වෙන් වෙලා තියෙන මොන ආකාරයකද කියලා සලකා බලනකොට බිලියන 5ක මුදලක් තමයි වෙන් වෙලා තියෙන්නේ. මේ මුදලට සාපේක්ෂව 2026 වසරේදී බිලියන 9ක මුදලක් වෙන් වෙලා තියෙනවා. මේ අමාත්‍යාංශයට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ඒ වගේම ජාතික විද්‍යා පදනම, නවීන තාක්ෂණය පිළිබඳ ආදර්ශික ක්ලාක් ආයතනය වගේම ශ්‍රී ලංකා පරීක්ෂණ සභාවත් අයත් වෙනවා. මොනවද 2026 අයවැයේදී මේ අමාත්‍යාංශයට අදාළ වෙලා තියෙන යෝජනා? ජාත්‍යන්තර දත්ත මධ්‍යස්ථාන ආකර්ෂණය කර ගැනීම සඳහා සහන සලසන මිලියන 500ක මුදලක් වෙන් කරන්න මේ අයවැයේදී යෝජනා වෙලා තියෙනවා. ඒ වගේම තමයි සයිබර් ආරක්ෂණයට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් සක්‍රියව මැදිහත් වෙලා ඒවට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අරගන්නෙත් මේ අමාත්‍යාංශය. ඒ අමතරව නවෝත්පාදන සහ පරීක්ෂණවල ප්‍රතිඵල ප්‍රයෝජනයට අරගන්න අවශ්‍ය කරන සුදුසු යාන්ත්‍රණයක් සකස් කරන මේ අමාත්‍යාංශය බොහෝ වෙලාවට උදව්පකාර වෙනවා. ඒ වගේම තමයි අද දිනේදී විවාදයට ලක් වෙන ඊළඟ අමාත්‍යාංශය වන්නේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය. 2025 වසරේදී මේ අමාත්‍යාංශයට බිලියන 16ක මුදලක් වෙන් වෙලා තියෙනවා. අනිත් අමාත්‍යාංශත් එක්ක ගත්තාම යම්කිසි ඉහළ මුදලක් මේ අමාත්‍යාංශයට පෙන්වුම් කරනවා. 2026 දී කිසිදු වෙනසක් නැතිව ඒ ආකාරයෙන් බිලියන 16ක මුදලක් වෙන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ අමාත්‍යාංශය ගැන කතා කරද්දී ඩිජිටල් කරන ක්‍රියාවලිය සක්‍රිය කරන්න නැත්නම් වේගවත් කරන්න වත්මන් රජයේ කතා බහ කරලා තියෙනවා, සහ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් එතකොට මේ අමාත්‍යාංශ ක්‍රියාදාමය බොහොම වැදගත් වෙනවා. ඒ වගේම මේ අමාත්‍යාංශයට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, තොරතුරු සහ සංනිවේදන තාක්ෂණික නියෝජිත ආයතනය, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසම සභාවත් අයත් වෙනවා. 2025 දී මේ අමාත්‍යාංශයට තිබිලා තියෙන ඉලක්ක පිළිබඳව කතා කරනකොට විද්‍යුත් ජාතික ඇඳුම්පත් නිකුත් කරන්න ඒ වසරේදී මිලියන 2000ක මුදලක් වෙන් වෙලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය ඩිජිටල් ජාලය සඳහා අවශ්‍ය කරන සහායක සහ නඩත්තු සේවා ලබා දෙන්න මිලියන 3500ක මුදලක් වෙන් වෙලා තියෙනවා. ඒ වගේම එහි ප්‍රතිඵලයක් විදිහට ගෞපේ තාක්ෂණික සේවාව රාජ්‍ය ආයතන වලට මේ වසරේ මුල් භාගයේදී පැමිණියා. ඒ වගේම තමයි ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව විසින් ප්‍රකාශ කළ තිබ්බ මේ ඩිජිටල් සේවාවන් කාර්යක්ෂම කරනවා, තවදුරටත් ඒවා සංවර්ධනය කරනවා කියලා. ඉතින් මේ අමාත්‍යාංශය මේ වසර තුලදී ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපිට බලන්න පුළුවන්. ඒ වගේම තමයි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ෆැක්ට්සීක ඒකකයේ විසින් අයවැය කාරක සභා විවාදයේ පැවැත්වෙන කාල සීමාව පුරාවටම අයවැය කාරක සභා විවාදයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඉදිරිපත් කරන තොරතුරු සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීම සිදු කරනවා. ඉතින් ෆැක්ට්සීකත් එක්ක එකතු වෙලා සිටියොත් ඔබට ඒ කරුණු සම්බන්ධයෙන් තොරතුරු දැනගන්නට පුළුවන්.